මේ විඳින කර්ම ටික ගෙවිලා ගිය ගමන් ඊතලයක් විද්දා වගේ ඔබ මරණයන් මත්තේ දෙවියන් අතරට යනවා. එහෙ ඔබට වද දෙන්න කවුරුත් නැහැ. එහෙ ඔබට කරදර කරන්න කවුරුත් නැහැ. එහෙ ඔබට අසභ්‍ය වචනෙන් බනින්න කෙනෙක් නැහැ. අභූත චෝදනාවෙන් චෝදනා කරන්න කෙනෙක් නැහැ. ඔබ කරපු පිනෙන්ම ඔබ බැබලෙනවා. මේ මල් සෑයවල් හදද්දී හිතේ තිබ්බ සතුටට විහිදුන ආලෝකය එදා දෙවියන් අතර විහිදෙනවා. නිල්මානෙල් අරන් මල් පුදපු පින්බලයට ඇඟින් නිල්මානෙල් මල් සුවඳ හමනවා. කට්ටිය එකතු කරගෙන පින් කරපු පින්බලයට දෙව් පිරිස පිරිවරාගෙන ඉන්නවා. බණ අහ සම්මා දිට්ඨිය ගැන කියා පින් කරපු පින්බලයට එදා දෙව් සභාවේ සනන් කුමාර බ්‍රහ්ම රාජයා සග්දවිඳුන් බණ කියනකොට ඒ දෙවියන් අතර ඉඳලා බණ අහන්න පුළුවන්. මනුස්ස ලෝකයේ ධර්මය අවබෝධ කරනවට වඩා 10 ගුණයකටත් වැඩි අවස්ථාව අද කාලේ දෙවියන් අතර ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව තියෙනවා. මෙච්චර කරදර ගොඩක් මැදත් ඔබ මේ නිවනක් ඕන, පිනක් ඕන, කුසලයක් ඕන කියලා ආවනම් මේ බණපදයකට ඔබගේ ජීවිතේ තිබ්බ වැරදි අඩුපාඩු ඔබ හදාගත්තා නම් බණපදයකට දමනය වුණ ජීවිතේ වෙනස් කරගත්ත පින්වතුනේ ඔබට දෙවියන් අතර ඉපදුනාට පස්සේ දෙවිවරු මිහිරි හඬින් බණ කියනවා. මේ ධර්මය හොඳට වැටහෙනවා, අවබෝධ වෙනවා. කියනවා ආන්නේ වගේ තමයි ස්වාමීනි, පිය රජතුමනි, මේ බීජක 16ට එක ජීවිතයයි පේන්නේ. මේ බීජක 16 කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොවි මහත්තයෙක් මෙයා හරක් බලන මේ ගොපල්ලෙක් මෙයා ගාව ගොඩක් හරක් හිටියා. මෙයා ගාවෙන් හරක් ටික නැති වෙලා මෙයා ඒ වෙලා තියෙන මෙහෙමයි. හරක් ටික ලිහලා මෙයා කුඹුරේ වැඩ කළා. කුඹුරෙන් ගොඩ එනකොට හරක් ටික කැලේට ගිහිල්ලා. මෙයා ඉක්මනට කැලේ ඇතුළට හොයාගෙන යනකොට කැලේ අතරමං වුණා. මෙයා කැලේ අතරමං වෙලා ඉන්නකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා කැලේ මැදින් යද්දී උන්වහන්සේලාටත් පාර අතරමං වෙලා මෙයාගෙන් ඇහුවා, උපාසකේ පාර එළියට යන්න පාර දන්නවද කියලා. එතකොට මෙයා කිව්වා, මම ඔහෙලාට පාර කියන්න මේ මං ඔහෙලාගේ දාසෙක්ද? මං ඔහෙලාගේ වැඩකාරයෙක්ද? ඔහෙලා අහනානේ වට උත්තර දෙන්න. ඔයා ගන්න එකයි ඇත්තේ කියලා සැර දැම්මා හාමුදුරුවන්ට. අපි වැඩකාරයෝද කියලා. ඊට පස්සේ ඇයි එයාලා අහනානේ වට උත්තර දෙන්න. ඊට පස්සේ කියනවා, මේ පිය රජතුමනි, මෙයා සංඝයාට දාස කියලා බැනලා තියෙනවා. මෙයාගේ කරපු කර්මය අලු යට සැඟවුණ ගිනි පුපුරක් වගේ හැංගුණා. මෙයා සිටු පවුලක ඉපදුණා. සිටු පවුලක ඉපදිලා මෙයා ගොඩාක් පින් කළා. හොඳට පින් කළා. පින් කළා කවදාවත් පව් වැඩක් කළේ නැහැ. හැමදාම දන් දුන්නා. නමුත් අලු යට සැඟවිලා තිබ්බ ගිනි පුපුරක් වගේ සංඝයාට දාස කියලා බැනපු කර්මය ඉස්මතු වෙලා මේ ජීවිතේ දාසෙක් වුණා. ඔහු එදා කරපු කුසලය වතුරක සැඟවුණ නිධානයක් වගේ හැඟවිලා තියෙනවා. ওই බීජක 16ගේ මේ කර්මය ගෙවිච්ච ගමන් මෙයා මැරුණාට පස්සේ දෙව්ලොව උපදිනවා කියලා. ඔයාලා දන්නවද කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සංඝ රත්නයට පාර පෙන්වන්නේවත් නැතුව ඔහෙලගේ වැඩකාරයෝ දොයා ගන්න එකයි ඇත්තේ පාර කියලා කියපු මිනිසයා අපේ බුද්ධ ශාසනය කවුද කියලා? මුගලන් මහරහතන් වහන්සේ. අපේ බුද්ධ ශාසනයේ ඉරිදිමතුන් අතර අග්‍ර මුගලන් මහරහතන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනයේ හාමුදුරුවන්ට පාරවත් කියපු නැති ගොවි මහත්තයෙක්. සංසාරේ. මොකද මේකට කියන්නේ? සංසාරේ. ඒ නිසා අපිට ඉතින් හිත හදා ගන්න පුළුවන් එක පැත්තකින් ওই කිසිම පිනකට දහමකට නැතුව
ඔයාලගේ ගෙවල් වල ළමයි වුණත් ඉන්නවනම් පිනට කැමති නැති අකමැති හිත හදාගන්න ඉතින් උන්ට කවදා හරි නිවනක් තියෙයි කියලා. අයියර පාර පෙන්නපු නැති කෙනත් ඊළඟ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. ඊළඟ වැඩේ තමයි මේ කුමාරිකාවගේ විස්තරේ. ඊට පස්සේ ඒ නිසා කියනවා නිර්දුනි දැන් මේ විදිහට පින්පව් ගැන මම කියද්දී ඔබතුමා පින්පව් විශ්වාස නොකර ඉන්න එපා. යම්කිසි අසත්පුරුෂයෙක්ගේ ඇසුරට ආවොත් ඒ ඇසුර අනිත් එක්කෙනාට බලපානවා. කියනවා විස ඊතල පෝපු ඊතල ටිකක් හොඳ ඊතල තියෙන ගොඩක දැම්මොත් එහෙම අනිත් හොඳ ඊතලත් විස තැවරෙනවා. ඒ වගේ මම මීට කලින් ජීවිතයක ගොඩාක් කලින් ජීවිතයක අසත්පුරුෂයන්ගේ ඇසුර ලබලා මම රංකරුවෙක් විදිහට ඉඳලා රංකරු පුත්‍රයෙක් විදිහට ඉඳලා අසත්පුරුෂයන්ගේ ඇසුර ලබලා මං ගොඩාක් වැරදි කාමසේවණේ යෙදුණා. මං ඒ කාලේ ගොඩාක් ලස්සන කඩවසන් තරුණේ. එහෙනම් මේ කුමාරිකාව ඒ කාලේ කවුද? කොල්ලෙක්. ඔන්න කොල්ලෙක් කෙල්ලෙක් වෙලා. ඒතකොට මං රංකරුවෙක් විදිහට ඉඳලා